ඔන්න එකෝමත් එක කාලෙක එක ගමක චූටි හාපැටියෙක් හිටියා. එක දවසක් මේ හාපැටියා කැලේ යනකොට ලස්සනම ලස්සන පුංචි සුරංගනාවියක් දැක්කා. අනේ සුරංගනාවි ගහකත්තක පැටලිලා අඬනවා. හෙලවෙන්නවත් බැරුව අඬනවා. අනේ සුරංගනාවි පව්. චූටි හාපැටියට ගොඩාක් දුක හිතුණා. අනේ මං කොහොමද යාව බේරගන්නේ? හාපැටියා හිතුවා. ඉතින් මේ පුංචි හාපැටියා කාගෙන් හරි උදව්වක් ඉල්ලමින් කැලේ හැම තැනම දිව්වා. ඒත් කාගෙන්වත් උදව්වක් නම් ලැබුණේ නෑ. අනේ අපට වෙලාවක් නෑ. අපට වැඩ තියෙනවා. හැමෝම එහෙමමයි කිව්වේ. චූටි හාපැටියට හරි දුකයි. සුරංගනාවි තාමත් අඬනවා. මං කොහොම හරි සුරංගනාවිට උදව් කරන්න ඕනේ. හාපැටියා හිතුවා. හාපැටියා පුළුවන් තරම් හයියෙන් උඩ පැන්නා. තව උඩ පැන්නා. තවත් උඩ පැන්නා. හරි. ගහේ අත්ත අල්ලගත්තා. සුරංගනාවිවත් බේරුවා. අනේ චූටි හාපැටියෝ, ඔයාට ගොඩාක් ස්තුතියි. ගොඩාක් මහන්සි වෙලා මට උදව් කළාට. මං කැමතියි ඔයාව සුරංගනා ලෝකෙට එක්ක යන්න. ඔයා කැමතිද? සුරංගනාවි ඇහුවා. මං කැමතියි. මං එන්නම්. හාපැටියා සතුටින් කිව්වා. ඊට පස්සේ චූටි හාපැටියා පුංචි සුරංගනාවිත් එක්ක හරි සතුටින් සුරංගනා ලෝකෙට ගියා.